ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම කොහොමද ඉතින් ඔයාලට සැපෙන් සතුටින් සනීපෙන් ඉන්නව නේද ඔයාලා? අද මම ආවේ පුංචි රවුමක් යන ගමන් තවත් විශේෂ වැඩකට අපි දෙන්න යනවා කියන්න. ඒ වැඩේ මොකද්ද කියන්න මේ වීඩියෝ එක අතරතුර ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් කොහොමද ඔයාලට? පෑවිල්ල නේද මේ දවස්වල? මේ පෑවිල්ලට ගමේ තිබුණු ලස්සන දොළ පාරක් හිඳිලා ගිහිල්ලා. කලින් මං ඔයාලට ෂෝට් වීඩියෝ එකකින් මේ තැන පෙන්නුවා මතකද? ඒ දොළ පාර තමයි මේ විදිහට හිඳිලා ගිහිල්ලා තියෙන්නේ. අපි වෙනදාව තරම් නම් ලස්සනට වාහනේ හොදගන්න බැරි වෙයි. මොකද දන්නවද? අද වතුර ගොඩක් අඩුයිනේ. ඒත් අද යන්න තියෙන විශේෂ වැඩට වාහනේ පිරිසිදුව පිළිවෙලට ගෙනියන්න ඕනි. මොකද ඒක අවුරුද්දක් පාසා කරන්න ඕනි නීතිමය පියවරක්. ඒක මොකක්ද කියලා ඕගොල්ලන්ට දැන් හැඟෙනවා ඇති නේද? ඉතින් මේ මහත්තයා වාහනේ හිමින් සැරේ හොදන විදිය වෙනදට නම් වතුර ලොකු පාරක් මේ දොළ පාරේ එනවා. ඒත් අද හිඳිලා ගිහිල්ලා නිසා බොහොම සුළුවෙන් තමයි අපි වාහනේ පිරිසිදු කරන්න හිතුවේ. අපේ ගම ස්වභාව සුන්දරත්වයෙන් හරි ලස්සන තැනක්. කඳුකරයක් වට වෙච්ච, වෙල්වාය මල් මැදින් පීදිච්ච, ලස්සන බුදු පිළිමයක් පිහිටලා තියෙන, ලස්සන පන්සලක් තියෙන, ලස්සන වෙල්යායක් තියෙන, ලස්සන ගම්මානයක්. ඒ ගම්මානය ඇතුලේ මේ දිය ඇල්ලට විශේෂත්වයක් තියෙනවා. ඉතින් මේ විශේෂත්වය තමයි හැමෝම මේකින් ගන්න ප්‍රයෝජනේ කියන්න බැරි තරම්. ඉතින් ඔහොම දැන් වාහනේ හොදගෙන ඉවර වෙලා අපි යන්න හදන්නේ මොකටද කියලා දැන් ඔන්න නම් තේරෙනවා ඇති. නේද? අපි යන්න හදන්නේ අවුරුද්දක් පාසා අපිට ගන්න තියෙන වාහනේ ආදායම් බලපත්‍රය අලුත් කරගන්න. ඉතින් ඒකට තමයි අපි මේ පෙරසූදානමක් විදිහට වාහනය පිරිසිදු කරගත්තේ. වාහන පිරිසිදු කරලා ගෙනිච්චම ඒ කෙනාට හරි පහසුයිනේ. දුම් පරීක්ෂණය කරන්න ඕනි. ෆිට්නස් වාර්තාව ගන්න ඕනි. ඊට පස්සේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අපේ වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගන්න ඕනි. ඉතින් මේ තමයි අපි දෙන්න දැන් ඔන්න වාහනේ හොදගෙන හිමින් සීරුවේ යන විදිහ. ඔන්න අපි දුම් පරීක්ෂණය කරන තැනට ආවෝ. ඉතින් ඒ වැඩෙත් සාර්ථක කරගෙන අපි දැන් යන්න ඕනේ ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. මේ පේනව නේද? ලියුම් කියුම් පොත්පත් ලියකියවිලි ඊළඟට රක්ෂණය ඒ හැමදේම අරගෙන අපි දැන් යන්නේ හදන්නේ එන්නේ ඒ වැඩේට. ඉතින් මේ වැඩෙත් එක්කම තව පුංචි රෝන්දේකුත් යන්න හිතාගෙන තමයි මහත්තයයි මායි අද එළියට නම් බැස්සේ. ඉතින් මේ රෝන්දයත් මොකද්ද කියලා ඔයාලට තේරෙවි ඔන්න. අපි මේ දැන් ලෑස්ති වෙන්නත් මං කිව්ව පුංචි රෝන්දේ යන්න. ඉතින් ඒ රෝන්දේ ගිහින් ගත්ත පුංචි බඩු ටිකක් තමයි මං ඔයාලට මේ දැන් පෙන්නන්නේ. මේක දැන් ලස්සන අයිටම් එකක් වෙලානේ කිචන් එකට. ඉතින් මටත් ආසෙ හිතුණා එහෙම එකක් අරන් බලන්න. මොකද මගේ කිචන් එකේ පැන්ට්‍රි ටයිල් එකටත් ගැලපෙනවා කියලා මට හිතුණා. මම ආයිත්තම් ගන්නේ සුදු සහ කළු වර්ණ වලින්නේ. ඉතින් කිචන් එකට මම ඒ බඩුමයි තෝරගන්නේ. මේ තියෙන්නේ ස්ප්‍රේ ඔයිල් බොටල් එකක්. මේ ඔයිල් බොටල් එක දැන් ගෘහිණියන් පාවිච්චි කරන දෙයක් වෙලානේ. පහසුයි ලේසියි වගේම වැඩෙත් ඉක්මනට කරගන්න පුළුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මම මගේ කිචන් එකට තෝරගත්තේ සුදු වර්ණයේ මූලිය තියෙන ස්ප්‍රේ ඔයිල් බොටල් එක. මම හිතනවා ඒක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. මම ගොඩක් කාලයක් තිස්සේ හොයා හිටපු දෙයක් මට හම්බුනේ. ඉතින් පොල් තෙල් ග්‍රෑම් 500ක් විතර දාන්න පුළුවන් නැත්නම් මිලිලිටර් 500ක් විතර දාන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ ස්ටෙන්සිල් ස්ටීල් තේ පෙරණයක් ගන්නත් මට උවමනා වෙලා තිබුණා. ඒකත් මම ගත්තා. මේක දිහා බලන්නකෝ. හරිම හුරුබුහුටි කෝප්පයක්. මේ කෝප්පය කෝපි පිළිගන්නන්න වගේ හරි වැදගත්. ඒ වගේම මම කෝප්ප 4කුත් මිල දීලා ගත්තා. මොකද කෝපි මක් කියන්නේ දැන් කාලේ හරි ප්‍රචලිත දෙයක් නේ. ඉතින් මම ඒකෙන් කෝප්ප 4ක් මිල දීලා ගන්නත් අමතක කරේ නැහැ. මේ එක කෝප්පයක මිල මට උනේ රුපියල් 100ක් වගේ මුදලක්. ඉතින් මම ඒකත් ගන්න තීරණය කරා. දැන් මම ඔයාලට පෙන්නන්නේ පුංචි ආයුධයක්. මේ ආයුධයේ යකඩ කපන අඬුවක්. ඒ වගේම මේකෙන් කාර්යයන් 5ක් කරනවා කියලා තමයි මහත්තයා කිව්වේ. මේ ටැප් එක නම් මම ගත්ත එක්ස්ට්‍රා ගෙදර තියාගන්න ඕනිව කියලා හිතුන නිසා. මේක නම් ගත්තේ මහත්තයාට එයාගේ වැඩ කටයුතු පහසු වෙන්න.
මේක නම් ගත්තේ අපේ ගෙදර හුරතලාට රොකී බබාට. ඒක හරි වැදගත් එයාගේ මයිල් ටික පීරලා පිරිසිදු කරන්න. මේ තමයි මගේ බුදු පැදුරට පැන් තියන්න ගත්ත කෝප්ප දෙක. මං විවිධ ප්‍රමාණ වලින් තියෙන කෝප්ප දෙකක් තමයි මේ වෙනකම් පැන් තිබ්බේ. හැබැයි ඒක නිසා මම මේ කෝප්ප දෙක මිලදීලා ගන්න තීරණය කරා. ඊළඟට මම ගත්තා USB ඉමර්ජන්සි ලයිට් එකක්. මේක හරි වැදගත් අපිට විදුලිය විසන්ධි වෙච්ච වෙලාවක. මේකට චාර්ජර් එකකුත් හම්බුණා මට. මම මේක මිලදීලා ගත්තේ කුස්සියට අත්‍යවශ්‍යයි කියලා හිතුණු නිසා. ඔන්න ඔහොම තමයි මගේ අද රෝන්දේ ගිය ගමනින් මගේ කිචන් එකට සහ මාත්‍යාගේ ආම්පන්න මල්ලට එකතු කරගත්ත බඩු තිබුණේ. ඉතින් මං අදට ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.